මට සමා වෙන්න කියලා කවදාවත් කියලා තියෙනවද? මගේ පක්ෂේ මිනිස්සු අතුරුදහන් කළා මට සමා වෙන්න කියලා. අපි අවි ගත්තා. ඒ අපි බාර දෙන්න වුණා. අපි බාර දෙනවා කියලා කියන්නේ. අපේ සන්නද්ධ කාඩරයක් හිටියා. ඒගොල්ලන්ට මම කියනවා බාර වෙන්න කියලා. කරා දැන් විජේවීර මහත්තයා අහුවෙලා අන්තිම නිවේදනයේ ඔප්ස් කොම්බයින් එකේ ටෙලිවිෂන් එකේ කතා කරලා කිව්වේ මොකද්ද? පක්ෂේ මිනිස්සුන්ට අවිභාර දෙන්න කියලා. එක අවිභාර දුන්නා. නෑ අන්න ප්‍රභාකරන්ගේ කාලේ නම් අපි දැක්ක නාමිකව ප්‍රභාකරන් ඕම ගිහිල්ලා පිස්තෝල ගෑල්ලක් බාර දීලා ගියා. හරිද? එහෙම එකක් වුණා. එහෙම මොකුත් උනේ නෑ. එහෙම වෙලා දැන් මේ කතාව වත්තුන හරි දක්ෂ විදියට. ඒ ඇස්සේ අපේ ලාල්කාන්ත මහත්තයාම ධර්ම කතාවක් කියනවා. රාජ්‍ය බලය ලැබිලා තියෙන්නේ අපිට මේ අපිට විරුද්ධ උන්ට ගහන්නත් එක්කයි ප්‍රතිවිප්ලව නවත්තන්නත් එක්කයි කියලා එහෙම බය හිතන කතාවක් කියනවා එයා. ඉතින් ඔය විදිහට යනවා. හරි? මේගොල්ලෝ හරි සිස්ට සම්පන්න පිරිසක් නෙමෙයි මේගොල්ලෝ ගියා ඔය ඔක්කොමලා පාර්ලිමේන්තුව ගිහින් තියන්න ලාලු ගියා. රාජ්‍ය ලේකම්වරයෙක් නඩුවක් දැම්මේ නැහැ. එච්චරයි. එහෙනම් මේගොල්ලෝ හරි සුද්ධ නොවුණා. පාර්ලිමේන්තුව ගිහින් තියන්න ගියේ උන්ට නඩු නෑ. හැබැයි ගෙවල් ගිහින් තියපු ඒ උන්ට අත්ත වන්දි ගැන කතා කරනවා. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ මහා බොරුවක්. අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා මෙන්න මේ බොරුවට අපේ අහිංසක විරෝධය පළ කරන්න. කොහොමද? මේ පළාත් පාලන මැතිවරණයේදී ඔය හොර බොරු නැති දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච එක්සත් ජනරජ පෙරමුණේට එහි ලකුණ වෙච්ච පැන්සල ලාංඡනයේට ඡන්දය දීලා අපට පුළුවන් අපේ අහිංසක විරෝධය පළ කරන්න. එතනින් මේ කතාව ඉවරයි නේද? ඒ වගේම මේ ප්‍රාදේශීය සංවර්ධනය අපිට හරි වැදගත්. මම තියාගන්න ආණ්ඩුවට දැන් ඉස්සර වගේ සල්ලි නැහැ. ඔය පාරවල් කාපට් කරන්න අරවා කරන්න මේකට සල්ලි නැහැ. මේ මාස පහකට මොකක්වත් මේ එක දඩලක් හදලා ගහලා දිනන මේ මාසයට මේ ගම්පල අපි හදුවා මොකද්ද රේල්වේ ස්ක්වයර් එක හදුවා මෙතන. ඒ වැඩ ගොඩක් කරා අපි මේ ගම්පල එකක් මොකක් කරලා දෙන්නේ නැහැ. ඉස්සරහට කරන්නේ නැහැ. අපි හදන්න ගිය ඔය මහනුවර ගුඩ් ෂෙඩ් එක ලෝක බැංකුවෙන් එක අපි හදන්න මුල් දාලා තියෙන ඔන්න ඕක කරේ තව ටික දවසකින් එච්චරයි. වෙන කිසි දෙයක් කරන්න සල්ලි නැහැ. එහෙනම් අපි සල්ලි හදන්න ඕනේ. ඒ වගේම මේ ජාතික ජනබලවේගය කියලා වගේ මේ හැමදාම ශ්‍රම දාන කර කරන්න බෑ මේ කුණු අදින එකයි සෝන් සුද්ධ කරන එකයි අරම මේ මෙතන තියෙන යාන්ත්‍රණයක් මේ නගර සභාව. ඒ යාන්ත්‍රණය අපි අවදි කරලා ගන්න. අද කොළඹ ඩෙන්ගු නැහැ කුණු නැහැ. ඇයි? අපි මේ ප්‍රශ්නේ සදා විසඳුවා. ඔය අවසානායක මහත්තයලා ටිකට් බෝඩ් අල්ලලා ඉන්නකොට විසඳුවා. අද කොළඹ කුණු වලින් විදුලිය නිපද. අන්න එවැනි වැඩ ටික අපි මේ ගම්පොලට නුවරට කරන්න. ඒකට හොඳ ශක්තිමත් දැන උගත් අලුත් පිරිසක් අපි මේ නගර සභාවට යවන්න.